සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින මෙම සාකච්ඡාවට අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපැමිණි සියලුම මාධ්‍යවේදී මහත්මීන් ඉතාම සාදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. විශේෂයෙන් අද මේ සාකච්ඡාව පවත්වන්නට මූලික අරමුණ වුණේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කරලා වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සම්බන්ධවයි. 2025 වසරේ වෙසක් දිනය නිමිති කොටගෙන මේ වන විට සිර දඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබා දීමේ වැඩසටහනට අනුව පොදු සමාව ලබා දී ඇති සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙක් බන්ධනාගාරය විසින් අනීතික ලෙස ජනාධිපති සමාව ලබා දුන් සැකකරුවන්සේ සලකමින් නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති කාර්යාලය මගින් පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. මෙම පැමිණිල්ල සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. මීට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මේ වෙන විට ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම අදාළ ලේඛන පරීක්ෂා කරලා තවදුරටත් ඉදිරියේදී ප්‍රශ්න කරන්නට නියමිතයි. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කරලා යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට දැනට සිදු කරගෙන යන විමර්ශන වලින් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ වගේම මේ අනීතික ලෙස මේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවෝ සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව ඒ වගේම ඊට සම්බන්ධව සියලුම නිලධාරීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය සිදු කරගෙන යනවා. ඒ අනුව මීට ප්‍රථම අවස්ථාවලදීද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය ලැබී නොමැති සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා.